තම තමන්ගේ ප්‍රශ්න පුංචි ප්‍රශ්නවල හිර වෙලා ඉන්නවා. ඉතින් කොහොම වුණත් කනට ගහලා බලාපියවන්න අරහින් තමයි යන්න තියෙන්නේ කියලා කිව්වත් හැරෙන්නේ නැහැ තමන්ගේ ප්‍රශ්නේ. සමහර ප්‍රශ්න කොච්චර බොළඳ විදිහට හිතනවද කියනවා. සමහර ළමාලා අපිට මුණ ගැහෙනවා තරුණ සමාජයේ. ජීවිතේ ලොකුම ප්‍රශ්නේ සමහරට කුරුලෑ එන එක. මොනේ කුරුලෑ වෙඩි කියලා. ඒ මැත්තේම නැහිනයි. දැන් යම් කෙනෙකුට මේක අහනකොට අනේ ඕවත් ප්‍රශ්නද කියලා හිතෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නොවුනට අර පොඩි එකාට ඒක ප්‍රශ්නයක්. ඒක තමයි යාගේ ලොකුම ප්‍රශ්නේ. ඒකට එයාට කොච්චර මේ රූපය ගැන අනිත්‍යයි කියලා කිව්වට එයාගේ ඔළුව වැඩ කරන්නේම මං ලස්සන නෑ. මම කැතයි. දැන් අද අපි මේ දහම් මාතෘකාව තුලින් කතා කරන්නේ මනෝභාවයක් තියෙනවා මේ දියුණු නොකරපු හිතක තමන්ගේ රූපේ ලස්සන නෑ කියලා හිතෙනවා. ඒකට මනෝභාවයක්. හිතට එන සිතිවිල්ලක් තියෙනවා මම ලස්සන නෑ කියලා. ලස්සන මදි කියලා. ඒ නිසා තමයි ළමයි විශේෂයෙන්ම දූලත් එහෙම වෙන්නේ නැති පුතාලා පොඩි කණ්ණාඩියක් පොඩි චූටි කණ්ණාඩි කියලා පර්ස් එකේ දාගෙන ඉන්නවා. ඊට මම දැකලා තියෙනවා බයික් ළඟ තියෙන උට බයික් එකේ කණ්ණාඩියෙන් නිතර මෝන බලනවා. වාහන නවත්තලා තියෙනකොට මම දවසක් අපි ඔය මේ වීදුරු කළු කරලා වගේ ඇතුළේ පේන්නේ නැති වාහනයක දවසක් ඔය හරි ගමනක් යනකොට එහා පැත්තේ මමත් මෙහි ඉන්නවා එහා පැත්තෙන් ඒ ළමයා ඇවිල්ලා කන්නඩියේ මූණ බලනවා. දැන් මට යව වෙනවා. එයාට ඇතුළේ ඉන්න කෙනා පේන්නේ. ඊතර බලනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම හිතට සිතුවිල්ලක් එනවා. මගේ කොණ්ඩේ අවුල් වෙලා ඇති. ඊළඟ මගේ මූණ ලස්සන නැතුව ඇති. තව හැඩ නැතුව ඇති. සර්ට් එක පොඩි වෙලා ඇති. ඔය වගේ තින් අපි පුතාලා පැත්තෙන් කතා කරලා දූලාත් එහෙම හිතනවා ඇති. ඊට පස්සේ ඕක ගැනම තමයි තියෙන්නේ. ඔළුව වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා අර ලස්සන වීම කියලා කියන්නේ ඒක ගැන දූල පුතාලත් අපිත් කවුරුවත් දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි ලස්සන කියන එක හැමේ පාටෙන්ම විතරක් කියන එකක් නෙවෙයි. ලස්සන කියන එකට මිශ්‍ර වෙනවා. ඒකට භාගයට කිව්වට කමන්නේ නැහැ. හැමේ පාටටත් වඩා සිරියාව කියන එක. සිරියාව දෙකුම් කළු බව. ප්‍රියමනාප බව. ඒ කියන්නේ මූණේ පාටත් එක්කම එන්න ඕන සිරියාව. ඒක තමයි ලස්සන වෙන්නේ. දැන් අපි කියමු කොච්චර හැම සුදු පාට කෙනෙක් වුණා. කොච්චර හැම සුදු පාට කෙනෙක් වුණා තරහින් එයා ගහගෙන නපුරු විදිහට කෙනෙක් දිහා බලනකොට අනිත් එක්කෙනාට එයාව පේන්නේ ලස්සන විදිහටද? එයාට එයා ලස්සන විදිහට නෙමෙයි මානසික විදිහට පේන්නේ නැතුව එයාව පේන්නේ යකෙක් විදිහට. මේ මාර යකෙක් නේ කියලා. නැත්නම් යක්ෂණියෙන්නේ කියලා. ඒතකොට එයාව ලස්සන කරන්න මොණි පාටට බැරි වුණා. ඊට පස්සේ අපි සමහර වෙලාවට කියමුකෝ මෝන සුදු නැහැ. සුදු පාට නැහැ. සුදු නැත්නම් ඔයාලා ලස්සනයි කියන පාට නැහැ මෝනේ යාගේ. කළුයි කියලා කියමුකෝ. නමුත් එයා ලස්සනට hina වෙනවා. ලස්සනට කතා කරනවා. ඒතකොට එයාගේ කතාවට අර hinaවට ඊළඟට එයාගේ කාරුණික බවට ඒක ප්‍රබල වෙනවා මූණේ පාට යට යනවා. ඒතකොට එයාට අනිත් අය ආකර්ෂණය වෙනවා අර කාරුණික බවත් එක්ක එන සිරියාවට. ඉතින් ඒ නිසා මේ ලෝකේ ලස්සන කියන එක පාටෙන්ම ගන්න බෑ. නමුත් ලෝකයා හිතනවා හැම පාටෙන් තමයි ලස්සන ගන්න තියෙන්නේ කියලා 100%ක් එහෙම ගන්න පුළුවන් කියලා තමයි හැම පාට කරන පැත්තට ගොඩක් දුරට යොමු වෙන්නේ. හැබැයි මෙහෙමයි උපතින් යම්කිසි කෙනෙක්ගේ හැඩක් වැඩක් කියලා එකක් එනවා කර්මානුරූපව. අපි ගත්තොත් උදාහරණයක් බුදුරජාන් වහන්සේ වදාළා සංසාරී වස්ත්‍ර දන් දීලා තියෙන අයට ඇඳුම් දන් දීලා තියෙන අයට ලැබෙන ලෞකික පුණ්‍ය විපාකයක් තමයි කිව්වා ලස්සන කියන එක. කවුරු හරි කෙනෙක් වස්ත්‍ර දන් දෙනවා නම් එයා ලස්සන දන් දෙනවා කියනවා. ඒ ඕනම කැත කෙනෙක් ලස්සනට ඇඳුම් අඳවලා පොඩ්ඩක් හැඩ වැඩ කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇඳුම් දන් දුන්නේ ඒකේ විපාක විදිහට.
ලස්සන කියන එක එනවා. ඒ උපතින් එන ලස්සනක් තිබ්බොත් බුදුරජාන් වහන්සේ වදාළා ඒ ලස්සන පෝෂණය කරන්න ඕන කියලා. දැන් හිතන්නකො කර්මානුරූපවයි අපිට උප්පත්තිය ලැබෙන්නේ. ඒ ලැබෙන උප්පත්තිය ආහාර පානයෙන් පෝෂණය කරන්න ඕනේ නැද්ද අපි? ඊළඟට අපි කියමු කටහඬ මිහිර සංසාරේ මිහිරි කටහඬක් ලැබෙනවා. ඒ ලැබෙන කටහඬ අපි අභ්‍යාස වලින් පුහුණු කරන්න ඕනේ නැද්ද? සංගීතය ඉගෙන ගන්න අය, ඊළඟ ගීත ගායනා කරන්න ඉගෙන ගන්න අය ඔයාලා දන්නවා. ඒ තමන්ට තියෙන කටහඬ අභ්‍යාස කරනවා. උස් කරන හැටි, පහත් කරන හැටි, තියෙන කටහඬම ලාලිත්‍යයට ගන්න හැටි, ඒ හඬෙන් දුක උපද්දවන හැටි, ඒ දුකෙන් ඒ හඬෙන් අභිමානය උපද්දවන හැටි, ඒ ගීතෙන් දෙන මනෝභාවය හඬෙන් නිකුත් කරන හැටි පුහුණු කරන්න ඕන. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා උපතින් ලැබෙන රූපය, උපතින් ලැබෙන ලස්සන මණ්ඩණයෙන් පෝෂණය කරන්න ඕන කියලා. ඒ කියන්නේ මණ්ඩණය කියලා කියන්නේ ඒ අද කාලේ අපි එකට කියන්නේ මේකප් වලින් කියලා. රූප ලාවන්‍ය. ඒතර උපතින් ලැබිච්ච ලස්සන වුණත් හැඩ වැඩ කිරීමෙන් පෝෂණය කරන්න ඕන. ඒතර උපතින් ලැබෙන ලස්සන තමයි හැඩ වැඩ කිරීමෙන් පෝෂණය වෙන්නේ. සමහර කෙනෙක්ගේ කොණ්ඩේ උපතින් හොඳට ලැබෙනවා. නමුත් එයා හොඳට කොණ්ඩේ පීරන්නේ නැහැ. ඒසයි ලැබිච්ච කොණ්ඩේ ලස්සන මතුවෙන්නේ නැහැ. ඊට පස්සේ උපතින් හොඳට රූපේ කඩවසම් බව, එහෙම නැත්නම් පාට ලස්සන ලැබෙනවා. නමුත් එයා නාල කියලා පිරිසුදු වෙනුමක් ඇඳලා ලස්සනට ඉන්නේ නැහැ. ඒතකොට අර එයාගේ ලස්සන ප්‍රකට වෙන්නේ නැහැ. ඒතකොට හැඩ වැඩ කිරීමෙන් උපන් ලස්සන ප්‍රකට වෙනවා කියනවා. ඊට පස්සේ ඔය වගේ දේවල් තියෙනවා. ඒකත් තේරුම් ගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපෝසත සිල් රකින්න දවසට උපෝසත සිල් රකින්න දවසට සිල්පදයක් විදිහට තියෙනවා. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මල් ගන්ධ සුවඳ විලවුන් දැරීමේ වැළකීම කියන සිල්පදේ. නමුත් ගෘහ ජීවිතේ වාසය කරන කෙනාට උපෝසතෙන් තොර දවස්වල උල් සමාජයේ ගැහෙන පැහෙන උත්සව වලට සහභාගී වෙන ජනි ජනයා අතරට යන ගෘහ මිනිස්සු, මේ ගිහි ජීවිතේ වාසය කරන මිනිස්සු මල් ගන්ධ සුවඳ විලවුන් දැරීම, හැඩ වැඩ කිරීම ඔවුන්ගේ ජීවිතයේ කොටසක්. ඒ නිසා කවුරු හරි කෙනෙක් ධර්මය අහනවා. ඒ නිසා අපි බණ අහන අය අපිට ඕනේ ඔය ආභරණ පළඳන්න කියලා උපෝසත දවසේම බැහැරවත් එයාලා සැරසීම කියන එක එයාලගේ ජීවිතේ එයාලා පිළිකුල් දෙයක් කියලා හිතුවොත් එහෙම එයාලට ධර්මීය ගැන තියෙන වැටහීමේ ප්‍රශ්නයක් තියෙනවා. ධර්මයේ ගැන තියෙන වැටහීමේ ප්‍රශ්නයක් තියෙනවා. ගිහි කෙනා ගැන මම මේ කතා කරා. පැවිදි කෙනා ගැන නෙවෙයි. පැවිදි කෙනාට වෙනම තියෙනවනේ සිල්පද. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි මම මේක එක්තරා ජාතක කතාවක් ඇසුරින් තමයි මේක හිතුනේ. ඒ තමයි මේ ලෝකේ සමස්තයක් ගත්තොත් තමන්ගේ රූපය ගැන සෑහීමකටපත් වෙන්නේ. ඔබ ගත්තොත් එහෙම ඔබට ඔබේ රූපය ගැන යම් සෑහීමක් තියෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා මට. අපිටත් තියෙනවා. තමන්ගේ රූපය ගැන සෑහීමකටපත් නොවීම. නමුත් ධර්මානුකූලව තමන්ට සුදුසු රූපයමයි ලැබිලා තියෙන්නේ. ධර්මානුකූලව මේ රූපයමයි අනිත්‍ය විමසන්න තියෙන්නේ. එතකොට එකිනෙකාට ලැබිච්ච රූප කෝටි ගාණක් මේ රූප එක අංග වලින් වෙනස් වුණත් රූපේ තියෙන එකම ස්වභාවය අනිත්‍ය වෙලා යන එක. දිරලා යන එක, ෂේ වෙලා යන එක, වෙනසලා යන එක, ජරා මරණ වලටපත් වෙන එක. ඉතින් එහෙම තිබුණාට නමුත් තමන්ට ලැබෙන රූපය ගැන මදි අඩුවක් වගේ දැනෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොනෝක ඉස්සර හිටපු කපුටෙකුට හිතලා තියෙන කපුටෙකුටත් හිතුණා කියනවා මගේ රූපේ ලස්සන නැද්ද දන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනාව වදාළේ චක්කවාක කියන ජාතක කතාවේදී. මේ ජාතක කතාවෙන් අපිට තියෙන උපදේශයක් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ කැමරේ තියෙන ගිඩුකම දුරු කරගන්න කියන එක දේශනා කළේ මොහොතේ. අතීතේ හිටපු ඒ ගමක හිටපු කපුටෙක් ওই තැන් වල තියෙන කැම බීම කාලා, සෝහනේ තියෙන මලකුණු කාලා, මරිච්ච සතා සිව්පාවන්ගේ මලකුණු කාලා
මේ කපුටට ඒවත් මදි වෙලා තව කෑම හොයාගෙන කැලෑවට ගිහලා කැලෑ සත්තු මැරිලා ඉන්නේවත් කාලා. ගස්වල ගෙඩිත් කාලා. ওই විදිහට කෑමෙන් තෘප්තිමත් වෙන්නේ නැතුව මේ කපුටා කොහොම හිමාලය කැලේ ඇතුළේ පැත්තට ගියා. එහෙම යනකොට එයා දැක්කා ලස්සන කොස්වාහාලීනී දෙදෙනෙක් ඉන්නවා. සක්වාලීනියෝ. ඒ කොස්වාලීනියෝ හරිම ලස්සනයි. ගොඩෝක් ලස්සන කුරුල්ලෝ දෙන්නේ. දැන් ජෝඩුවක් ඉන්නවා දියැලක් ළඟ කුඩුවක. කපුටා මේක දැකලා අර සක්වාලීනියන්ට කියනවා මේ උහෙලා මොන වෙයි කන්නේ ඔච්චර ලස්සන වෙන්න. දැන් ඔය නිකන් කැඩට වැඩට ඉන්න කෙනෙක් දැක්කට පස්සේ ළඟ ඉන්න යහන්නේ මොනවද ගාන්නේ? ඔයා මොනවද අපේ මෙච්චර ලස්සන වෙන්න ගාන්නේ? මොනවද අපි ඔයා කන්නේ? ඔයා කොහොමද මෙහෙම ලස්සන වුනේ? කියලා අනිත් අය ප්‍රශ්න කරනවානේ. කපුටත් ප්‍රශ්න කළා. සක්වාලීනියගෙන් නුඹලා කොහොමද මෙච්චර ලස්සන වුනේ කියලා. ඊට පස්සේ කපුටම කියනවා අපි නොදන්න මෙච්චර කාලයක් මම කාපු නැති මාසක්. මම කාපු නැති මාංශයක් නුඹලා විසින් භක්ෂණය කරනවා. මට විශ්වාසයි. මොකද මෙච්චර කාලයක් හැම සතෙක්ගෙම මාංශ මම භක්ෂණය කරලා තියෙනවා. කවදාවත් මගේ පාට වෙනස් වුන්නේ නැහැ. මමත් කැමති රම් පැහැයට. මමත් කැමති සොඳුරු පැහැයට. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කපුටටත් හිතෙනවා ලස්සන වෙන්න ඕන කියලා කපුටටත් හිතෙනවා. ඊට පස්සේ කොස්වාලීනියා කිව්වා අනේ අපි කන මාංශයක් නේ. ඔන්න ඔය දියැලෙන් වතුර වැටිලා. ඒ වතුර මෙතන ගලා හැදෙනකොට ඔය ගල්වල දියසෙවිල් බැඳෙනවා. ඒ බැඳෙන දියසෙවිල් කාලා තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට වෙනවා මාංශයක් කියලා නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් ඒ කොස්වාලීනියන් කියනවා කන කෑමෙන් සත්වෙයි එහෙම ලස්සන වෙන්නේ නැහැ. කෑම මුල් කරගෙනම කෑම කියන එක වර්ණයට බලපානවා. කියනවා අපි මේ කාගෙන්වත් නින්දා නැති, කාගෙන්වත් අපහාස නැති, ඊළඟ කාටවත් හිතේ ගින්දරක් නැති, සාප කරන්නේ නැති ආහාරය තමයි අපි ගන්න. දැහැමි ලාභේ ලබන නිසා අපේ කය සුන්දරව පේනවා. නමුත් කපුට නුඹ ගමේ ඉදී එහෙම නැත්නම් කොයි හරි යද්දී නුඹ අනුන්ගෙන් ගැරහුම් ලබන ආහාර ගන්නවා. කපුටන් විසින් ආහාර සොරා ගන්නවා. දෙහ ගන්නවා. පන්නද්දින් ඇවිල්ලා වහලා කෑම කාලා යනවා. ඒ වගේ මිනිස්යන්ගෙන් සත්වයන්ගෙන් ගැරහුම් ලබන ආහාරයක් නුඹ වළඳන ආහාරයට ගන්නවා. ගැරහුම් ලබන ආහාර තමන් ආහාරයට ගන්නකොට තමන්ගේ ශරීරයේ වර්ණය අවපැහැගැන්වෙනවා. කපුටන්ගේ උප්පත්තියේ ඉඳලම අන්න ඒ ගරහන ආහාර ගන්න නිසා උඹලගේ ශරීරය කොහොමදත් දුර්වර්ණයක් යනවා. ඊට පස්සේ දැහැමිව ලැබෙන බොජුන් වළඳන නිසා කොස්වාහලිහිණින්ගේ පරම්පරාවෙන්ම උන්ගේ ශරීරය සුන්දරයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই දේශනාව දේශනා කළා දැහැමිව ලැබෙන ලාභය ලද දෙයින් සතුටු වීම ගැන ධර්මයේ දේශනා කළා. ඉතින් මේ කතාව මම කියවද්දී මට හිතුණ දෙයක් තමයි සමහර අය අපිට මුණ ගැහෙනවා විශේෂයෙන් තරුණ පරම්පරාවේ දූල පුතාලා. සමහර ලාවට දූල පුතාලා විතරක්ම නෙවෙයි තරුණ ආච්චිලා සීයලත් හරියට ලස්සන වෙන්න කෑම බීම ගැන හිතනවා. ඉතින් ලස්සන කියන එක කෑම බීමෙන්ම පමණක්ම ලැබෙන එකක් නෙවෙයි. තමන්ගේ ජීවිතය දැහැමි කරගන්න ඕන. ඒක නිසර සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා මැදට වඩිනකොට සංඝයා කියනවා සාරිපුත්තයන් වහන්සේට ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ අද හරි ලස්සනයි. ඔබ වහන්සේ කුමන විහරණයකින්ද වැඩි හිටියේ? මුගලන් මහරහතන් වහන්සේ කියනවා ඔබ වහන්සේ අද හරි ලස්සනයි. කුමන විහරණයකින්ද වැඩ සිටියේ? ඊට පස්සේ කියනවා ආයුෂ්මත්තුනි මම අද අනිත්‍ය විහරණේ, මම අද මෛත්‍රී විහරණේ, එහෙම නැත්නම් මම අසවල් භාවනා ඉරියව්වේ මේ භාවනා මනසිකාරයෙන් වැඩි හිටියා කියලා. එතකොට මේ තියෙන රූපේම මීටත් වඩා ශිරියාවන්ත පැහැපත් බවකට එනවා කරන භාවනාව නිසා.
කුසල් අරමුණු වල හිත පිහිටවීම නිසා. ඊට පස්සේ දවසක් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ කොහොමටත් මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්තව දෙවියෙකුටත් වඩා බ්‍රහ්මයෙකුටත් වඩා ලස්සනව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒත් බුදුරජාණන් වහන්සේ ඉච්ඡර ලස්සනට වැඩ ඉඳලත් ධර්මාසනේ අසුංගන ධර්මයේ දේශනා කරනකොට තව රම් පැහැවෙනවා. තව මුව මණ්ඩල ප්‍රසාද වෙනවා. තව ලස්සන වෙනවා. ඒ බ්‍රාහ්මණයා මේක දැකලා බුදුරජාණන් වහන්සේට කියා හිටනවා ස්වාමීනි ඔබ වහන්සේ නම් බුදු කෙනෙක්ම තමයි. ඔබ වහන්සේ දහම් දෙසද්දී අසුංගත්තට වඩා මේ දහම් දෙසා යද්දී තව පැහැයටපත් වෙනවා. ඒතකොට දහම් මානසිකාරය කියලා කියන එක කෙනෙක්ව සිරියාවට පැහැපත් බවට ලක් කරන එක. ඊට පස්සේ ඊළඟට ගොඩාක් ළමයින්ට දූලට පුතාලටත් ඒ වගේම කාටත් ඔය තමන්ගේ රූපේ ලස්සන මදි වගේ අඩු වගේ හිතෙන්න තව හේතුවක් තියෙනවා. ඒ හේතුව ඔයාලා සමහරලාට දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා දෙවි කෙනෙක් ස්වාමීනි අපි දිව්‍ය භෝජන වළඳලා දිව්‍ය ආශිර්වාදයෙන් වාසය කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රමණ ශ්‍රාවක පිරිස එක වේලක් වළඳලා මේ වනේ ගස් යට දැහැන් වඩනවා. ඒ වුණාට අපේ මේ දිව්‍යවරු අතර නොතිබෙන වෙනත් මිනිසුන් අතර නොතිබෙන සිරියාවක් සුන්දර බවක් ලස්සන බවක් මේ ශ්‍රමණයන් වහන්සේලාගෙන් දිස්සෙනවා කියලා. එතකොට ඒකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළා අතීතං නානුසෝචන්ති. අතීතය ගැන හිතලා දුක් වෙන්නේ ඔය ශ්‍රමණයන් වහන්සේලා. නප්ප ජප්පන්ති නාගතං. අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ. පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමානයේ ලැබෙන දේකින් සතුට වෙනවා. තේන වන්නෝ පසීදති. ඒ නිසා ඒ අයගේ වර්ණය ගොඩාක් ප්‍රභාස්වරයි. ඒ කියන්නේ අතීතයේ වෙච්ච දේවල් ගැන තැවි ඒවා හිතානේ මට මේ වුණා මේක කරගන්න බැරි වුණා අරක බැරි වුණා මේක බැරි වුණා කියලා හිතා ඉන්නේ. අනාගතේ මම මෙහෙම කරන්න ඕන කියලා ලොකු ප්ලෑන් උත් නැහැ. වර්තමානයේ එන දෙයට මුහුණ දෙනවා. ඒ මුනිවරුණා වර්තමානයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරනවා. ඉතින් ඒ නිසා මෝහ මණ්ඩල ගොඩාක් ප්‍රභාස්වරයි. ඒක දැන් තේරෙනව නේද? ඇත්තටම කිව්වොත් එහෙම ලස්සන කියන එක අපේ සමාජයේ නැති තරම්. අපේ සමාජයේ දැන් තියෙන පාට සිරියාව කියන එක ගොඩාක් අපේ සමාජයේ දුර්ලභයි, විරල කාරණාව. ඒ කියන්නේ සිරියාවේ ලස්සනයි ප්‍රභාස් බව එන්නේ අතීතය ගැන තැවෙන්නේ නැති අයගෙන්. අනාගතේ බලාපොරොත්තු පොදු බැඳගත්තේ නැති අයගෙන්. වර්තමානයේට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මුහුණ දෙන අයගෙන්. දැන් ඔය ළමා ලපටි ඔය දූල පුතාලා ලස්සන වෙන්න ආස වුණාට ඔයාලට ඔයාලගේ කලින් මේ වෙනකොට අතීතය ගැන කොච්චර තැවීම් තියෙනවද? වැඩි දුරක් යන්න ඕනේ. මට අහවල් පාඩමට යන්න බැරි වුණා. අහවල මට මෙහෙම කිව්වා. මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා. මෙහෙම කියලා හිත ඇතුලේ යන් තැවීමක් තියෙනවා. ඊළඟට අනාගතේ ප්‍රාර්ථනා පොඩි බැඳගෙන තියෙන්නේ. මෙහෙම වෙන්න ඕන කියලා මිරිඟුවක් පිටිපස්සේ දුවනවා වගේ මොකද්ද හොය එක පිටිපස්සේ ඉගෙන ගන්න ළමයි දුවනවා. වර්තමාන වැඩේත් හරියට කරන්නේත් නැහැ. ඉතින් කොහොමද ඔයාලගෙන් ලස්සනක් එන්නේ? කියන්නේ මේ දිවුරු සතුටු වෙන ඊළඟට කියන්නේ ඉස්සර තිබේ කතා කරන ප්‍රභාස්වර බව අහවලාගේ වගේ ලස්සනක් කියලා මට එහෙම කියන්න තේරුමක් නැහැ. නමුත් අතීතය ගැන තැවෙන්නේ නැති අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැති වර්තමානයේට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මුහුණ දෙන අයගේ බුදුම ලස්සනක් තියෙනවා. ධර්මයේ දේශනා කරනවා. දිවුරුන්ගේ අතරවත් එච්චර ලස්සනක් නැහැ. බ්‍රහ්මයන් අතරවත් එච්චර ලස්සනක් නැහැ. හැම කළු පාට වෙන්න පුළුවන්. හැම කළු පාට වෙන්න පුළුවන්. නමුත් ලස්සන කියන්නේ.
සිරියාව කියන එක. දෙකුම් කළු බව කියන එක. මනස ඇදී යන බව කියන එක. නැවත බලන් හිතෙන බව. හිත පහන් වෙන බව. ඒ මූණේ තියෙන. ඒ නිසා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන මිනිසුන්ට ඇස්මදි වුණා. බුදු සමිඳු දෙක ගන්න නිතට ඉඩමදි වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක 500ක් මහ රහතන් වහන්සේලා කපිලවස්තුවේ මහවණේ වැඩ සිටිනකොට දසදහසක් ලෝක ධාතු වලින් දෙවි දේවතාවෝ වැඩම කළේ ඒ සොඳුරු බව දකින්න. මහා සමය සූත්‍රය බලන්න. ඉතින් මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෙනෙක් ලස්සන වෙන්නේ කොහොමද? මල්ලිකා තරහ නොගැනීම. තරහ ගන්න නැති කෙනා කර්ම විපාකයක් විදිහට උපනෝපන් ජීවිතේ ලස්සන වෙලා උපදිනවා. දන් දීමෙන් තමයි බහුභෝග උපදින්නේ. එතකොට තරහ ගන්න නැති කෙනෙක් ඉන්නවා දාන දෙන්නේ නැහැ. එයා දුප්පත් වෙලා ඉපදිනවා හැබැයි ලස්සන. තරහ ගන්න නැති කෙනෙක් ඉන්නවා දන් දෙනවා. එයා පොහොසත් වෙලා උපදිනවා. ඒ වගේම ලස්සන. කෙනෙක් නිතර තරහ ගන්නවා දාන දෙන්නේ නැහැ. කැතයි දුප්පත් පවුලක උපදිනවා. කෙනෙක් ඉන්නවා තරහ ගන්නවා නිතර. හරියට දාන දෙනවා ඒ වුණාට. පොහොසත් පවුලක උපදිනවා. ලස්සන නැහැ. තරහ ගත්තොත් ලස්සන නැහැ. ඒතර පොහොසත් පවුලක උපදිනවා රූපේ ලස්සන නැහැ. ඒතර ඔබත් මමත් දිහාත් අපි කවුරුත් දිහාත් අපිම බලලා අපිම තේරුම් ගන්න ඕන සංසාරේ අපි තරහ ගන්නවා කියන එක වැඩියෙන් පුරුදු කරලාද. අන් අයට ක්‍රෝධ කරන කෙනා. ක්‍රෝධය කියන එක හේතු කරගෙන ශරීරය දුර්වර්ණ වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අය ලස්සන අය දිහා දැකලා තවත් කෙනෙක් ඉරිසියා කරනවා කියනවා. ඒ ඉරිසියාව කියන එක මුල් කරගෙන තමන් අවපැහැගෙන්නලා යනවා කියනවා. ඒ නිසා ක්‍රෝධ කිරීම ඉරිසියාව තරහව කියන්නේ තමන්ගේ ශරීරය දුර්වර්ණ කරගන්න තමන්ගේ ලස්සන ගැන තමන් සෑහීමකටපත් වෙන්නේ නැති වෙන ජීවිතයක් ලැබෙන කර්ම විපාකයක්. ඒ නිසා ওই විදිහට දැන් මෛත්‍රී භාවනාව ගත්තොත් මෛත්‍රී භාවනාවේ ආනිසංස තියෙනවා. සුඛං සුපති සුඛං පරිපුජ්ජති. නපාපකං සුපිනම් පස්සති. නරක හීන පේන්නේ හොඳට අවදි වෙනවා හොඳට නිදා ගන්නවා. මුඛවන්නෝ විප්පසීදති. මුව මණ්ඩල ලස්සන වෙනවා. මුහුණ ලස්සන වෙනවා මෛත්‍රිය. ඒ නිසා කවුරු හරි කෙනෙක් තමන්ගේ රූපය ගැන සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඔබ පුරුදු කරගන්න යුතු වැඩපිළිවෙල ටිකක් තියෙනවා. ප්‍රධාන වැඩපිළිවෙල තමයි මෛත්‍රිය. ඊළඟ තමයි හිතට වද දෙන ප්‍රශ්න හිතෙන් අයින් කරන්න. අතීතයේ තැවෙන දේවල් පසු තැවෙන දේවල් සිහි කරන්න එපා. අනාගතේ ගොඩාක් බලාපොරොත්තු පොදු බඳ ගන්න එපා. වර්තමානයේට මුහුණ දෙන්න. ඊළඟ එක කාරණාව තමයි ක්‍රෝධ කරන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා. ලස්සන අයට ඒක ලැබුණේ පිනක් නිසා කියලා සිහි කරන්න. ඊළඟට වස්ත්‍ර දන් දීම. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළා දානයක් කෙනෙක් පූජා කරනවා ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් දන් දීම වනාහි පින්වත් මහණෙනි. උපනෝපන් ජීවිතේ ඔහු ලස්සන කෙනෙක් වෙලා උපදිනවා කියනවා. හිත ලස්සන කරගෙන දන් දුන්න දෙනකොට ලස්සන කෙනෙක් කියලා ඉපදිනවා. ඔන්නවා තමයි ඉතින් ලස්සන වීමේ රහස. ඒ නිසා ඉතින් මම හිතනවා මේකත් කෙනෙක්ගේ දැවෙන තැවෙන ප්‍රශ්නයකට උත්තරයක් වෙයි කියලා. ධර්මානුශාසනාව තුලින්.